හලෝ කොහොමද ඔයාලට? ඔන්න මම කාලෙකින් ආයෙම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ තියෙන්නේ මගේ පුංචි බිස්නස් එකට අපි කඳන් ගේන දවසක වීඩියෝ එකක්. මේ ඇවිල්ලා අපි මේ පර්මිට් දාලා එදා දවසේ කඳන් ටික පටවලා අරන් එන ඒ වෙලාවේ මම ගත්ත වීඩියෝ ටිකක් තමයි මම ඔයාලට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි පටව ගන්න. මොකද එදා මේ ගේන්න කඳන් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් තිබුණා. ඒක නිසා මේ අපි බූම් ට්‍රක් දෙකක් අරන් ගියා. තව නිකම් වාහනයක් අරන් ගියා. ඒ අරන් ගිහපු ඒවයි මේ මම ළඟ ඉඳලා මේ මෙතන මම පටව ගන්නකම් හිටියේ මේ මෙතන වාහනේ ගාව. මම ඒ ටික තමයි වීඩියෝ කරේ. මේ විදිහට තමයි කඳන් අපි වාහනවල තියාගන්නේ. හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. කඳ බූම් එකෙන් ගත්තා වුණත් අපි සපෝට් එකක් දෙන්න ඕනේ ළඟ ඉඳගෙන. මේ හරවන්න, අල්ලගන්න එහෙම පොඩි සපෝට් එකක් අපේ ළඟ ඉන්න අයටත් දෙන්න වෙනවා. මේ අපේ පර්මිට් දවසේ මේ මගේ උදව්වට මගේ මහත්තයත් යනවා එතෙන්ට. මේ මම මැරිඩ්. එයාත් මගේ දේවල් වලට ගොඩාරියක් උදව් කරනවා. මේ තියෙන අපි පටව ගන්න දේ මේ කඳන් ගහක් අරගෙන කපලා මේ ගේනකම් වෙනකම් මේ හරි අමුතු ප්‍රොසෙස් එකක් තියෙන. කියන්නේ අපි රාජ්‍යයට සල්ලි ගෙවලා එහෙම කරගන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා. කාට හරි දැනගන්න ඕනේ නම් මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ කියලා දෙන්නම් කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. සාමාන්‍ය මේ කඳන් ටික ගේන අපිට මාසයක් වගේ ගියා. ඒ කියන්නේ මේ ඩොකියුමන්ට් හරි ගස්සලා දීලා එතකොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ සමේ අස්සම් කරගෙන ග්‍රාම සේවක මිස් හරි සර් හරි ඔයාලගේ ඉන්න කෙනෙක් එහෙම මේව කරගන්න පුළුවන්. මේ අපේ ඉන්නේ ග්‍රාම සේවක මිස් කෙනෙක් හිටියේ මෙතන. මේ දැනුත් උතන ඇවිත් ඉන්නවා. මේ එහෙම සාමාන්‍යයෙන් මේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. හරි කල්පනාවෙන් කරගන්න ඕනේ වැඩක්. හිතන තරම් ලේසි මේ රස්සාවක් නෙවෙයි. මේ අපි ගේනේ සේරම ගේන මේ විදිහට පර්මිට් කරලා මේ පර්මිට් එක ගේන්න ඕනේවා. මේ එතකොට අපිට අපි කාට හරි හිතන්නකෝ උල්හව් ටිකක් හදලා දුන්නා, ලී ටිකක් විකුණා. ඒ කෙනාට අපිට මේ අනිත් පැත්තට පර්මිට් එක දාලා දෙන්න පුළුවන් අරගෙන යන්න. මේවා මේ සාමාන්‍යයෙන් පර්මිට් තියෙන ලී නිකන් අරගෙන යන්න කරන්න බෑනේ. ඒතකොට අපි ඒවට පර්මිට් හදලා දෙනවා. එහෙම තමයි යන්නේ. ඇත්තටම මේ ඔයාලට බලන් ඉන්න ආස හිතෙන වීඩියෝ එකක් තමයි මේක. මේ වගේ දේවල් සමන් දකින්නේ නෑනේ ඔයාලා. සමනෙන් කඳම් පටවන ඒවා හරිම අඩුයි ඔයාලට දකින්න හම්බ වෙනවා. මට ඒකමයි හිතුනේ ඔයාලට වීඩියෝ එකක් අරන් එවන්න ඕනි කියලා. මේ හරියටම කඳට බැලන්ස් එකට කේබල් එක දාන්න ඕනේ. එතකොට නේ උස්ස ගන්න පුළුවන්. මේ මෙතන ඔයාලට පේනවා ඇති මේ එක පැත්තකට කඳ බර ගැහුවම කඳ උස්සලා තියන්න අමාරුයි. මොකද තියෙන කඳක් ඒකේ මේ බර පැත්තවල හරියට මැදින් මේව කරන්න ඕනේ. එහෙම ඒක හරි ලේසි නෑ. මේ එහෙම කාටවත් මම හිතලා පළවෙනි පාරෙන් කරන්නත් බෑ. බැලන්ස් එකට අරගෙන දැන් මේ උස්සලා ගත්තම අතින් කෙනෙක් ඒක හරවලා දෙන්න ඕනේ. නැත්තම් තියාගන්න බෑ. මේ ගේන පහසුවට තමයි මේ වගේ දිගට ගේන. ඊට පස්සේ අපි උඩහව් හදන්න ගන්න, විකුණන්න ගන්න ලී ප්‍රමාණයට අපි මේක කුට්ටි කරලා හදා ගන්නවා. පර්මිට් එක පහසුයි මේ විදිහට අරන් එන එක. මට අද මේ මගේ වොයිස් එක නම් අප්සෙට් ඇති. මොකද මේ මට පොඩ හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ. මේ දවස්වල මේ හරි චුට දූවිල්ල. මම මගේ ෂොප් එක තියෙන හරිය දූවිලි. ඒ නිසා මේ තියෙන අපි පටවන ගම මම මේ වාහනේ මේ පැත්තෙන් මේ වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න ඕන හින්දා. මේ අපේ හැමෝම වැඩ ගොඩාක් අවුවක ඉන්නේ මම. ඉතින් ඔන්න ඔහොම තමයි අපි කඳම් පටවලා පර්මිට් කරලා ගෙනල්ලා මේ අපේ බිස්නස් එක කරගෙන යන්නේ. මේ අපි හැමෝම එකතු වෙලා බොහොම පොන්චිට කරන් යන අපේ බිස්නස් එකක්. ඔයාලා ගොඩාක් අය මේ වගේ කඳම් පටවනවා දැක්කලා නැතුව ඇති කියලා හිතන හින්දා තමයි මම ඔයාලට මේක වීඩියෝ කරලා දාන්න හිතුවේ. ඉතින් මම තව විස්තර අරගෙන නම් ඔයාලට මගේ මොන හරි දැනගන්න ඕන ඒ දේවලුත් කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම කියන්න. එහෙනම් මම ගිහින් එන්නම්.